අපි හැමෝම දන්න දෙයක් තමයි DevOps කියලා කියන්නේ ගොඩක් ට්‍රෙන්ඩ් වෙන ඒ වගේම ගොඩක් ජොබ් ඔපචුනිටිස් තියෙන හොඳ කැරියර් පාත් එකක් තියෙන ටොපික් එකක් කියලා මේ IT ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ. ඉතින් මේ DevOps කියන ටොපික් එක ඇතුලේ අපි කතා කරන්න ඕනෙම දෙයක් තමයි දැන් මම DevOps ඉංජිනේර කෙනෙක් වෙන්න යනවා නම් මොන වගේ රෝඩ් මැප් එකක්ද මම ෆලෝ කරන්න ඕනි කියලා. ඉතින් අන්න ඒකට තමයි මේ වීඩියෝ කාලට ගේන්නේ. මගේ නම ඉසුරු කියලා මේ වගේ වීඩියෝස් තවත් ඔයාලට බලන්න ඕන නම් YouTube channel එක subscribe කරලා තියාගන්න. right. ඉතින් මම මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයා මොන වගේ දේවල්ද මේ DevOps ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒත් එක්කම DevOps engineer කෙනෙක් වෙනකොට ඔයාලට තියෙන්න ඕනේ skills ඒ වගේම tools and technologies මොනවද ඔයාලා දැනගන්න ඕනේ කියලා. ඒත් එක්කම අපි කතා කරමු මේ ලංකාව ඇතුලේ IT industry එකේ DevOps engineer කියන character එකට මොන වගේ responsibilitiesද පැවතිලා තියෙන්නේ කියලා. රෝඩ්මැප් එකේ පළවෙනිම අයිටම් එක විදිහට මම කතා කරන්න යන්නේ මොකද්ද DevOps කියන්නේ කියලා. හරි. ඔයා දැනගන්න ඕනේ DevOps engineer කෙනෙක් වෙන්න කලින් මොකද්ද මේ DevOps කියන්නේ කියලා. ඒ වගේම DevOps engineer කෙනෙක්ට තියෙන responsibilities මොනවද කියලා. ඉතින් DevOps engineer කෙනෙක් එහෙම නැත්නම් DevOps කියන්නේ මොකද්ද කියලා ගත්තොත් එහෙම tools and technologies ඔක්කොම combine කරලා අපි හදන දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා culture එකක්. DevOps කියන්නේ culture එකක්. ඉතින් මේ culture එක හදන්න තමයි අපිට tools and technologies ඕනි වෙන්නේ. ඉතින් මෙතනදී ගොඩක් අය හිතන දෙයක් තමයි මම CI/CD pipeline එකක් ගහන්න දන්නවා නම් හරි මම DevOps engineer කෙනෙක් වෙන්න සුදුසුයි කියන එක ඒක වැරදි කියන්නත් බෑ. හැබැයි ඔයා දැනගන්න ඕන දේ තමයි මේක culture එකක් කියන දේ. එතකොට මේ culture එක build කරනකොට අපිට ඕනේ කරනවා collaboration contribution වගේ දේවල්. ඉතින් මේ skills ගැන අපි පස්සේ කතා කරමු. එතකොට ඔයා දැනගන්න ඕනේ පළවෙනිම දේ තමයි මොකක්ද ඇත්තටම DevOps කියන්නේ? ඒ වගේම අපිට තියෙන responsibilities ඒ වගේම limitations මොනවද කියලා. මම කියවන්නේ DevOps කියන්නේ culture එකක් කියලා. ඒත් එක්ක මම කිව්වා DevOps apply කරනකොට අපිට tools and technologies ඕන වෙනවා කියලා. ඉතින් අපි tools and technologies ගැන මේ section එකේදී කතා කරමු. එතකොට දැන් tools and technologies ගැන කතා කරනකොට අපිට ඉස්සෙල්ලාම ඕන වෙන tool එකක් තමයි එහෙම නැත්නම් එක section එකක් තමයි version controlling කියන්නේ. මොකද source code එක ගහලා source code එක GitHub එකට එහෙම නැත්නම් version controlling platform එකට push කරාට පස්සේ එතනින් එහාට හැම දෙයක්ම වෙන්නේ මේ version controlling වලින්. එහෙම නැත්නම් මේ version controlling base කරගෙන තමයි අපේ source code එක පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක නිසා අපි version controlling ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. version controlling ගැන කතා කරනකොට ඔයා දැනගන්න ඕනේ Git එක, ඒ වගේම GitHub එක, GitLab එක, ඒ වගේම Bitbucket වගේ දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒත් එක්කම Azure Repos වගේ දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන දේ තමයි මේ CI/CD. ගොඩාක් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා CI/CD pipeline, CI/CD tools ඒ වගේ දේවල් ගැන. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ ඒ වගේම අනිවාර්යයෙන්ම ඉගෙනගෙන ඉන්න ඕනේ මේ CI/CD tools කියන්නේ මොනවද? ඒ වගේම CI/CD වලින් මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා. yes exactly automation අපිට කරන්න පුළුවන්. ඒතකොට ඒ automation කරනකොට මොන වගේ tools ද අපේ company එකට හරියන්නේ කියලාත් අපි තෝරගන්න ඕනේ. එතකොට tools ගැන කතා කරනකොට trending tools විදිහට Jenkins, Argo CD, ඒ වගේම GitHub Actions, ඒ වගේම Azure CI/CD solution එක Azure DevOps යටතේ තියෙන ඒ වගේ දේවල් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මේ road map එක ඇතුලේ දාගෙන. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ Dockerization. දැන් containerization සහ orchestration කියන දේ. ඒක ඇතුලේ තමයි Dockerization. එහෙම නැත්නම් Docker කියන දේ ඉන්නේ. Docker, Kubernetes, Podman ඒ වගේම OpenShift වගේ දේවල් අපිට කතා කරන්න පුළුවන් ඒක යටතේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් IAC කියලා කියන්නේ infrastructure as code. එතකොට අපිට කතා කරන්න පුළුවන් Terraform, Ansible, ඒ වගේම Pulumi වගේ solutions අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ infrastructure as code කියන දේ යටතේ. ඒ වගේම අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ cloud providers ලා ගැන. ඉතින් cloud engineers ලා කරන්නේ ඒකම තමයි. හැබැයි DevOps engineer කෙනෙක් විදිහට DevOps engineerට related scope එකක් තියෙනවා cloud engineering පැත්තටම related but ඒකට කියන්නේ cloud providers ලා ගැන අපි ඉගෙන ගන්නවා කියලා. Google Cloud එක තියෙනවා, Azure Cloud එක තියෙනවා, ඒ වගේම AWS, Oracle, Huawei වගේ cloud වර්ග තියෙනවා. ඉතින් මේ cloud platforms ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනි මේ DevOps engineer කෙනෙක් වෙන්න යන ගමනේදී. ඒත් එක්කම ඔයාලට තියෙන්න ඕනි monitoring and logging කියන skill එක. එහෙම නැත්නම් ඒ tools ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. monitoring and logging වලට යනකොට Prometheus, Grafana, Loki, ඒ වගේම Elastic stack එක වගේ දේවල් අපිට ගන්න පුළුවන්. එතකොට තවත් ගොඩාක් දේවල් තියෙනවා. උදාහරණයකට අපිට Datadog වගේ solutions ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ solutions ඇත්තටම ගත්තොත් එහෙම ටිකක් expensive.
හැබැයි අපි Prometheus Grafana වගේ දේවල් වලට යනකොට ඒවා free and open source විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අන්තිම දේ මම මෙතනදි mention කරන security. දැන් security කියන දේ ගොඩාක් non functional requirement එකක් විදිහට තමයි ගෙනිලා තියෙන්නේ. හැබැයි මම ඉස්සරහට කියන්නම් ඒක non functional නොවෙන්නේයි කියලා දැන්. ඉතින් security පැත්තට එහෙම නැත්නම් DevSecOps කියන පැත්තට යනකොට මේ DevOps ඇතුළටම security attach කරලා තමයි මේ DevSecOps කියන දේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් DevSecOps වල ඉගෙන ගන්න එතකොට අපිට Trivy, Sneak, Checkmarks වගේ solutions ඒ වගේම SonarQube වගේ solutions මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. මම ස්පෙසිෆිකලි මේ security කියන section එක ඔයාලගේ road map එක ඇතුළට දානවා. හේතුව තමයි මේ security කියන දේ තවදුරටත් non functional requirement එකක් නෙමෙයි. ඒ කියන්නේ optional දෙයක් නෙමෙයි. මොකද හේතුව අද වෙනකොට ගොඩාක් cyber attacks, ඒ වගේම තවත් script kiddies ලා පවා මේ cyber security field එකේ එක දස්කම් පාමින් ඉන්නවා. ඒ කියන්නේ එක දේවල් කරමින් පවතිනවා. ඉතින් ඔයාලගේ system එක secure තියාගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම security කියන දේ මේ DevOps එක්කම ඉගෙන ගන්න ඕනේ. එතනදී මම mention කරනවා DevSecOps ඒ වගේම cloud security වගේ පැත්තකට ඔයාලට focus කරන්න පුළුවන් කියලා. ඉතින් මේ DevSecOps යටතේදී අපිට කතා කරන්න පුළුවන් SAST එහෙම නැත්නම් SAST SCA වගේ solutions. අපි කියනවා static application security testing ඒ වගේම software composition analysis වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ application එකේ code එකේ තියෙන vulnerabilities හොයාගන්න. ඒත් එක්කම අපිට DAST වගේ solutions වලට යන්න පුළුවන්. DAST කියලා කියන්නේ dynamic application security testing. ඉතින් එතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් Burp Suite OS SAP එක ඒ වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපිට ඒව පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙනවා මේ dynamic level එකේදී එහෙම නැත්නම් run time එකේදී අපිට මේ applications වල vulnerabilities හොයන්න. ඒත් එක්කම අපිට cloud security අනිවාර්යයෙන්ම කියන්න ඕනේ cloud security ඔයාලා improve කරගන්න. එතකොට එතනදී අපිට කතා කරන්න පුළුවන් CSPM, CWPP වගේ solutions. එතකොට IAM පැත්තේ IAM best practices වගේ දේවල් follow කරන්න කියලා. ඉතින් CSPM කියලා කියන්නේ cloud security posture management. ඒ වගේම CWP කියලා කියන්නේ cloud workload protection. ඒත් එක්කම IAM පැත්ත කියලා කියන්නේ identity and access management. ඔය දේවල් අනිවාර්යයෙන්ම මේ cloud security යටතේ ඉගෙන ගන්න කියලා මම ඔයාලගේ road map එක ඇතුළට add කරනවා. ඊට පස්සේ අනිත් දේ තමයි secret management ගැන ඉගෙන ගන්න එක. දැන් හැම secret එකක්ම අපි හැමෝටම පෙන්නුවොත් එහෙනම් මොකද වෙන්නේ? එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා secret management කොහොමද හරියට කරන්නේ කියලා ඒකත් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් ඔය AWS Vault වගේ දේවල් තියෙනවා, Azure Vault එක තියෙනවා. ඒ වගේ එක vaults පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේම secret managers පාවිච්චි කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟ දේ තමයි මම ඉස්සෙල්ලා මෙන්ෂන් කරපු දෙයක්. ඒ තමයි මේ cloud platforms. cloud platforms වලට යනකොට අනිවාර්යයෙන්ම ඔයාලා at least එක cloud platform එකක් හරි master කරන්න. ඒ වගේම තවත් cloud platforms ගැන ඉගෙනගෙන තියාගන්න. ඒ කියන්නේ උදාහරණයකට ඔයා AWS ගැන හොඳට ඉගෙන ගන්නවා. ඒත් එක්කම Google Cloud එක, Azure Cloud එක ගැන හොඳ අවබෝධයක් තියාගෙන ඉන්නවා. යම්කිසි අවබෝධයක් තියාගෙන ඉන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් cloud platforms දෙක තුනක් master කරන්න. ඒකත් හොඳ opportunity එකක් වෙයි ඔයාලගේ career growth එකට. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම එක cloud platform එකකට විතරක් කොටු වෙන්නේ නැතුව පුළුවන් තරම් cloud platforms වල experience එක gain කරගන්න, පුළුවන් තරම් project කරන්න, ඒ වගේ දේවලුත් ඔයාගේ road map එක ඇතුළට දාගන්න අමතක කරන්න එපා. හරි. දැන් ගොඩක් trend වෙන මාතෘකාව තමයි මේ AI කියලා කියන්නේ. හරි. මේ DevOps engineer කෙනෙක්ට AI කොහොමද වැදගත් වෙන්නේ? AI කොහොමද වැදගත් වෙන්නේ කියලා ගත්තොත් එහෙම අපිට script ලියන එකේ ඉඳන් අපිට හැම දෙයක්ම මේ AI base කරගෙන කරන්න පුළුවන්. ChatGPT ඇවිල්ලා තියෙනවා, Gemini ඇවිල්ලා තියෙනවා. ඒ වගේ platforms වලින් අපිට ලොකු help එකක් ගන්න පුළුවන් මේ DevOps apply කරනකොට අපේ company එකකට. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕන දෙයක් තමයි AIOps කියන දේ. ඒ වගේම AI driven CI/CD platforms කොහොමද ඔයාලා develop කරන්න කියන එක ගැන. එතකොට අපිට ගන්න පුළුවන් GitHub Copilot වගේ solutions ගන්න පුළුවන් coding පැත්තේ ඔයාලට මොන හරි script එකක් ලියා ගන්න ඕන නම් එතකොට CI/CD pipelines වලට Jenkins වලට එක දේවල් වලට script ලියා ගන්න ඕන නම් GitHub Copilot වගේ solutions අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම predictive analysis අපි කියනවා අනාගතයේදී මොකක් හරි වෙන්න පුළුවන් දෙයක් අපිට analyze කරන්න. උදාහරණයකට මම කියන්නම් අපේ මොකක් හරි deploy කරලා තියෙන application එකට කොච්චර CPU ප්‍රමාණයක් සහ memory ප්‍රමාණයක් ඕනද කියලා predict කරන්න පුළුවන් tools අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් පවා ඔයා ඒව ඇවිල්ලා අපි ගත්තොත් එහෙම ගොඩක් සියුම් තැන්. හැබැයි ඒව පවා ඔයාලා add කර ගන්න ඕන නම් ඔයාලගේ road map එකට ඉගෙන ගන්න
අන්න ඔයාලට ගොඩක් උපකාරී වෙයි ඉස්සරහට මේ ගමන යන්න. මොකද හේතුව ඉදිරි අවුරුදු 5-6 ඇතුලේ මේ AI කියන දේ ගොඩක් ඩෙවලොප් වෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට එකට කම්බයින් වෙලා තමයි ඉස්සරහට ගමන යන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම AI ops එහෙම නැත්නම් අපි කියන මේ AI කියන දේ ඔපරේෂන් වලට ඇප්ලයි කරන එක, ඒත් එක්කම මේ AI පාවිච්චි කරලා ස්ක්‍රිප්ට් ලියා ගන්න එක, ඒ වගේ දේවල් අමතක කරන්න එපා. කෝඩින් ස්ක්‍රිප්ටිං. කෝඩින් and ස්ක්‍රිප්ටිං අතරම DevOps ඉංජිනේර කෙනෙක්ට ඕනද කියන ප්‍රශ්නේ ගොඩක් අය අහනවා. දැන් මගෙන් අලුතෙන් IT වලට එන්න ඉන්න කට්ටිය අහනවා, මම ඉන්ටර්න් එකක් හොයනවා, එතනදී මට QA පොසිෂන් එකකට ඇප්ලයි කරන්න පුළුවන්, ඒත් එක්කම මට software engineering පොසිෂන් එකට ඇප්ලයි කරන්න පුළුවන්, ඒත් එක්කම සමහරු කියනවා මට DevOps කරන්න කියලා. මම DevOps කරන්නද කියන ප්‍රශ්න ටික එනවා. ඉතින් මෙතනදී ඒ කට්ටිය ફોකස් කරන්නේ මේ අපිට කෝඩින් කරන්න නැතුව වෙන මොකකට හරි යන්න පුළුවන්ද? ඒක නිසා තමයි අර QA ඒ වගේම DevOps වගේ දේවල් තෝරගන්න try කරන්නේ. ඉතින් මම මෙතනදී highlight කරන්න ඕන දේ තමයි ඔයාලා කෝඩින් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. මොකද හේතුව ඔයා වැඩ කරන්නේ development සහ operation team දෙකම එක්ක. එහෙම නැත්නම් ඒ දෙක එකතු කරන මේ කල්චර් එකක් හදන දේත් එක්ක. ඉතින් එතකොට ඔයා අනිවාර්යයෙන්ම කෝඩින් ගැන දැනගෙන ඉන්න ඕනේ. කෝඩින් ගැන දැනගෙන ඉන්නකොට මේ අවුරුද්දේ එහෙම නැත්නම් මේ දැන් ඉඳන් ඔයා මේ road map එකට දාගන්න Python කියන දේ. Python කියන්නේ ගොඩක් useful, ඒ වගේම ගොඩක් automations වලට පාවිච්චි කරන, ගොඩක් AI ML පැත්තට පාවිච්චි කරන programming language එක. ඒක නිසා Python ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ඒත් එක්කම bash scripting, ඒ වගේම Linux පැත්තට, එතකොට අපි ගත්තොත් එහෙම DOS Windows OS එක පැත්තට, ඒ වගේ පැත්තට script ලියන්නේ කොහොමද කියලා බලන්න bash scripting වගේ දේවල් ඔයාලා ඉගෙන ගන්න ඕනේ. ඒත් එක්කම Go කියන language එක. Go කියන language එක ගොඩක් පාවිච්චි කරනවා මේ DevOps tools develop කරන්න. ඒ වගේම අපිට මේ DevOps tools අපේම DevOps tool එකක් develop කරන්න උනත් අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ Go කියන language එක. ඒක අපි හඳුන්වනවා high performance DevOps tool building programming language එකක් විදිහට. ඒ වගේම YAML and JSON ගැන, එහෙම නැත්නම් අපි කියන configuration files සහ IAC මම උඩත් මෙන්ෂන් කරා infrastructure as code පැත්තට යනකොට මේ YAML සහ JSON කියන දේ ඔයාලට ඕනි වෙනවා. හරි. ඔයාලා අහලා ඇති ඔයාලට කොච්චර knowledge එක තිබ්බත් ඔයාලට තියෙන්න ඕනි skill set එකක් තියෙනවා. අපි කියනවා soft skills කියලා. අන්නේ soft skills මොනවද? ඔයාලා DevOps engineer කෙනෙක් වෙන්න යනකොට තියෙන්න ඕනි කියලා දැන් කතා කරමු. soft skills ගත්තාම පළවෙනිම දේ තමයි මේ communication සහ collaboration කියන දේ. ඔයා DevOps team එකක් හදනවා නම් ඒ DevOps team එකේ රාජකාරිය තමයි development plus operation මේ දෙක streamline කරන එක. එතකොට ඔයාට එක එක teams එක්ක collaborate කරන්න වෙනවා, contribute කරන්න වෙනවා. අන්න ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලට තියෙන්න ඕනේ හොඳ communication skill එකක්. ඒ වගේම collaboration skill එකක් තියෙන්න ඕනේ. ඔයාට isolated ගිහින් ඔන්න මම pipeline එකක් හදුවා ඔයාලා මේකට වැඩ කරන්න කියලා ඔයාලට force කරන්න බෑ. ඒක ඔයාලා හොඳ communication skill එකක් තියාගෙන, ඒ වගේම හොඳ collaboration එකක් තියාගෙන වැඩ කරන්න ඕන දෙයක් තමයි මේ DevOps industry එක කියලා කියන්නේ. ඒත් එක්කම තව දෙයක් තමයි ඔයාලට problem solving skill එක. ඒ වගේම critical thinking skill එක තියෙන්න ඕනි මේ DevOps engineer කෙනෙක් වෙනකොට. ඉතින් ඒකට ඔයාලට එක එක දේවල් කරන්න පුළුවන්, එක එක දේවල් ගැන හොයන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ DevOps pipeline හදනකොට මොන වගේ දේවල්ද, මොන වගේ ප්‍රශ්න දෙන්න පුළුවන්. එතකොට ඒවට කොහොමද උත්තර හොයාගන්නේ? එතකොට DevOps culture එකක් company එකක් ඇතුලේ හදනකොට මොන වගේ ප්‍රශ්න දෙන්නේ? ඒවට මොන වගේ උත්තරයක්ද අපිට දෙන්න පුළුවන්? ඒ වගේ දේවල් පොඩ්ඩක් research කරලා බලන්න පුළුවන්. පොඩ්ඩක් ඒ skill එක grow කරගන්න. ඒත් එක්කම ඔයාලට තියෙන්න ඕන දෙයක් තමයි Agile and Scrum ගැන හොඳ අවබෝධයක්, වගේම ඒවත් එක්ක වැඩ කරන මේ skill එක තියෙන්න ඕනේ Agile සහ Scrum කියන දේවල් එක්ක. ඒත් එක්කම ඔයාලා DevOps team එකක් lead කරනවා වගේ level එකකට එනවා නම් ඔයාලට leadership එක වගේම team work කියන skill එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දෙයක්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ road map එක ඇතුළට ඔයාලට දාගන්න get certified. Get certified කියලා කියන්නේ ඔයා certifications ගන්න ඕනේ කියන එක. මේ certifications ගන්නකොට ඔයාලට එක එක platforms තියෙනවා certifications ගන්න. Udemy එක තියෙනවා. ඒත් එක්කම තවත් platforms තියෙනවා ඕනේ තරම්. ඉතින් ඒ platforms එක්ක ඔයාලට පුළුවන්කම තියෙනවා මේ certifications ගන්න. ඉතින් ඔයාලට මගේ course එකක් purchase කරන්න පුළුවන්. මම මේ කතා කරන දේවල් වගේම තවත් දේවල් ඔයාලට මේ course එක ඇතුළතදී ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම අන්තිමට certificate එකක් ගන්න පුළුවන්කම තියෙනවා.
හරි ඉතින් මම මේ රෝඩ් මැප් වීඩියෝ එක ඇතුළේදී රෝඩ් මැප් එකට ඔයාලට දාගන්න ඕන දේවල් වගේම ඔයාලා එක්ස්ක්ලූඩ් කරන්න ඕන දේවල් සමහරලාට මෙන්ෂන් වෙන්නේ නැති. ඉතින් මේ දේවල් එක්ක ඔයාලා හොඳ රෝඩ් මැප් එකක් හදාගෙන ඔයා 0 වල ඉඳන් හොඳ හයි ඩිමාන්ඩ් DevOps ඉන්ජිනියර් කෙනෙක් ලෙවල් එකට යනකම් ඉගෙන ගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් එතකොට ඔයාලට එක එක දේවල් රිෆර් කරන්න පුළුවන්. එතකොට සර්ටිෆිකේෂන්ස් ෆලෝ කරන්න පුළුවන්, කෝසස් ෆලෝ කරන්න පුළුවන්. ඒවත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම YouTube එක තියෙනවා. ඒ වගේම රීඩින් මැටීරියල්ස් තියෙනවා. උදාහරණයකට මම ගත්තොත් Medium blogs වගේ දේවල් ඔයාලා අනිවාර්යයෙන්ම කියවන්න. ඒවත් ඔයාලට ගොඩක් උපකාරී වෙයි. ඉතින් එහෙනම් මම ඉස්සෙල්ලා මෙන්ෂන් කරා වගේම මේ වගේ වීඩියෝස් වලට බලන්න ඕන නම් subscribe කරලා තියාගන්න, share කරන්න, like කරන්න අමතක කරන්න එපා. අර මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section එකෙන් දාන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. goodbye.